ඉන්ලයින් 4 සවුන්ඩ් එකත් එක්ක එන හැබැයි වැඩිය පාරේ දකින්න හම්බෙන්නේ නැති Yamaha FZ6. FZ6 එහෙම නැත්නම් ලංකාවේ අපි කවුරුත් දන්න Fazer 600 මාකට් එකට එන්නේ 2004 අවුරුද්දේදී. ඒ කාලේ තිබුණ FZ600 Fazer එකට රිප්ලේස්මන්ට් එකක් විදිහට ආපු මේ බයික් එක කෙටි කාලෙකින් මුළු ලෝකෙම ජනප්‍රිය වුණේ ඒකේ තිබුණු සුපිරි පෙනුම වගේම රිලයබිලිටි එක නිසා. මේකේ හાર્ට් එක ගැන කතා කරොත් ඇත්තටම මේ තියෙන්නේ සුපර් ස්පෝර්ට් R6 බයික් එකේම එන්ජින් එක ටිකක් ටියුන් කරලා 600cc liquid cooled inline 4 එන්ජින් එකෙන් horse power 98 කට එහා maximum power එකක් දෙනවා. ඇත්තටම මේකේ top speed එක පැයට කිලෝමීටර් 227 සීමාව පනිනවා. ඒ කියන්නේ මේක බජට් එකට තියෙන නියම රොකට් එකක්. මේ පවර් එක වීල් එකට යවන්නේ 6 ස්පීඩ් කොන්ස්ටන්ට් මෙෂ් ගියර් බොක්ස් එකක් තමයි එන්නේ. ගියර් මාරු වෙන්නේ හරිම ස්මූත් විදිහට. හයිවේ එකේදී වුණත් කිසිම වෙහෙසක් නැතුව ලොකු වේගයකින් ක්‍රූස් කරන්න මේ ගියර් රේෂියෝස් හදලා තියෙනවා. පර්ෆෝමන්ස් අතින් ගත්තොත් මේක ස්ලීපර් බයික් එකක්. පෙනුමට සාමාන්‍ය බයික් එකක් වගේ පෙනුනට 8000 rpm පන්නපු ගමන් මේකේ නියම ස්වරූපයේ එළියට එනවා. අන්න ඒ ගැම්ම තමයි FZ6 ලවර්ස්ලා හැමෝම හොයන්නේ. සස්පෙන්ෂන් පැත්තෙන් ඉස්සරහට 43mm කාට්‍රිජ් ටයිප් ෆෝක්ස් සහ පස්සට ඇඩ්ජස්ටබල් මොනෝෂොක් එකක් එනවා. බ්‍රේක් ගැන කිව්වොත් ඉස්සරහට 298mm ඩියුවල් ඩිස්ක්ස් සහ පස්සට 245mm සිංගල් ඩිස්ක් එකක් එනවා. මේ නිසා ඕනෑම වේගයකදී බයික් එකේ කන්ට්‍රෝල් එක උපරිමයටම තියවා. මේකට එන්නේ 17-inch alloy wheels. ඉස්සරහට 120/70 සහ පස්සට 180/55 tyre size එන නිසා කෝනරින් වලදී පට්ටම ස්ටැබිලිටි එකක් තියෙනවා. බයික් එක පාරේ ඇලිලා යනවා වගේ දැනෙන්නේ ඒ නිසායි. 600cc පවර් එකක් තිබුණට සාමාන්‍ය පාවිච්චියේදී ලීටරයකට කිලෝමීටර් 18ත් 22ත් අතර දුරක් මේකෙන් ගන්න පුරුවන්. 19 ලීටර් ෆුවල් ටැංක් එක නිසා ලොකු ටුවර්ස් යන්නත් මේක මරු. දැන් කාලේ අලුත් බයික් වල තියෙන ඉලෙක්ට්‍රොනික ගැජට්ස් නැති වුණාට මෙකැනිකල් අතින් FZ6 කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති ලෙජෙන්ඩ් එකක්. ඉතින් ඔයත් මේ බයික් එක පැදලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. Safe ride.